හරි මෙන්න මේක තමයි කවිගේ ප්‍රශ්නය. මම අර ඔයා කරපු personality type වීඩියෝ එකත් බැලුවා. මගේ type එකත් INFJ. වෙලාවකට මම ඉන්නේ මනෝලෝකවල. ඒ කියන්නේ past එකේවත් future එකේවත් නෙවෙයි. වෙලා නැති දේවල් හිත. මේක මහා වදයක්. මොකද මේකට කරන්න ඕනේ. නවතින්නෙත් නැහැ අප්පා. help එකක් දෙන්නකෝ. පිස්සු කියලා හිතන්න එපා. පිස්සු නැහැ. හරි කවි මෙතන කතා කරන්නේ අපි personality types කියන හදපු වීඩියෝ එක ගැන. ඔයා මේ වීඩියෝ එක බලලා නැත්නම් පොඩ්ඩක් එක බලලා එන්න. මොකද මේ වීඩියෝ එකේ අපි කතා කරා personality types 16ක් තියෙනවා කියලා. එන්නේ එක જાතියක් තමයි මේ INFJ කියන්නේ. සාමාන්‍යයෙන් INFJ කෙනෙක් තමන්ගේ සිතුවිලි පිටතට දාන්නේ අනිත් අය එක්ක ගැඹුරු විදියට කතා බහ කරලා. නැත්නම් අනිත් අයට උදව් කරලා. එයාලගේ ඔළුවේ තියෙන අදහස් එයාලට එළියට දාගන්න බැරි වුණාම ඒගොල්ලෝ එයාලගේ මොළේ ඇතුලේ අතරමං වෙනවා. අතරමං වෙලා එකම සිතුවිලි ටික ප්‍රතිචක්‍රීකරණය කර ඉන්න පෙළඹෙනවා. ඔන්න ඕකට තමයි NITI loop කියලාත් කියන්නේ. මෙන්න මෙහෙම අපේ සිතුවිලි ASCII හිර වුණාම අපිට පොඩ්ඩක් බාහිර ලෝකයට ආයි සම්බන්ධ වෙන්න වෙනවා. මෙන්න මේම බාහිර ලෝකෙට නැත්නම් අපේ ඔළුවෙන් එළියේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න හොඳ ක්‍රමයක් විදියට අපිට 5 4 3 2 1 කියන grounding technique කියන අභ්‍යාසය භාවිතා කරන්න පුළුවන්. මේක ඊටම සරල අභ්‍යාසයක් වුණත් ලෝකේ ප්‍රධාන පෙළේ හුඟක් මනෝවිද්‍යාඥයන් මෙන්න මේ අභ්‍යාසය අනුමත කරනවා. හරි එතකොට අපි කොහොමද මෙන්න මේ අභ්‍යාසය කරන්නේ? ඔයා මුලින්ම පොඩ්ඩක් වටපිට බලලා ඔයාට පේන දේවල් 5ක් මනසින් නම් කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාගේ එහා පැත්තේ බල්ලෙක් ඉන්නවා, තාප්පයක් තියෙනවා, වතුර කෝප්පයක් තියෙනවා, මල් පැලයක් තියෙනවා, පෑනක් තියෙනවා. ඔය වගේ ඔයා දකින මොනවා හරි දේවල් 5ක් ඔයා මනසින් පොඩ්ඩක් නම් කරන්න. ඊට පස්සේ ඔයාගේ ශරීරය ඒ මොහොතේදී ස්පර්ශ කරන දේවල් 4කට ඔයාගේ අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ඔයාගේ කකුල් දෙක සපත්තු ඇතුලේ තද වෙලා තියෙන එක ගැන හිතන්න. ඔයාගේ ඇඳුම ඔයාගේ ඇඟේ ගෑවෙන එක ගැන හිතන්න. ඔයා ඉඳගෙන ඉන්නේ ලී පුටුවක නම් ඒ ලී පුටුවේ සීතල ගතිය ගැන හිතන්න. ඔයාගේ මුහුණට වැදෙන හුළඟේ සනීපය ගැන හිතන්න. ඔය වගේ ඔයාගේ ශරීරයට දැනෙන ස්පර්ශ වෙන දේවල් 4ක් ගැන හිතන්න පටන් ගන්න. ඒ පියවරෙන් පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට ඇහෙන ශබ්ද 3කට අවධානය දෙන එක. ඒ කියන්නේ පාර යන වාහනයක සද්දය නැත්නම් ඔරලෝසුවේ සද්දය, ෆෑන් එකේ සද්දය මොනවා හරි සද්ද 3කට අවධානය දෙන්න. ඒක කරයින් පස්සේ ඔයාගේ නහයට දැනෙන සුවඳ ಜಾති දෙකක් ගැන හිතන්න පටන් ගන්න. නිකන් කෑම වල සුවඳ නැත්නම් ඔයාගේ පර්ෆියුම් එකේ සුවඳ මොනවා හරි සුවඳ ಜಾති දෙකක්. අවසානයේදී ඔයා කරන්න ඕනේ ඔයාගේ දිවට මේ මොහොතේදී මොන රසයද දැනෙන්නේ කියලා හිතන එක. ඒක කලින් කාපු චොකලට් එකක රහක් වෙන්න පුළුවන් නැත්නම් සම්බෝලයකේ රහ වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා හිතන්න ඕනේ ඔයාට දැනෙන රහ ගැන. මෙන්න මෙහෙම අපේ පංචේන්ද්‍රයන් සරලව පියවරෙන් පියවර බාහිර ලෝකයට යොමු කරන එක තමයි මෙන්න මේ 5 4 3 2 1 කියන grounding technique එකේ අපි කරන්නේ. ඒ හින්දා කවි ඔයාට හිතෙනවා නම් ඔයා සිතුවිලි වල හිර වෙලා වැඩි කියලා ෂේප් එකේ පොඩ්ඩක් ඇත්ත ලෝකයට අවධානය යොමු කරන්න. ඒකට අපි දැන් කතා කරපු grounding technique එක මාර විදියට ප්‍රයෝජනවත්. ඒක ඔයාට සෙට් වෙන්නේ නැහැ වගේ නම් ෂේප් එකේ grounding techniques කියලා Google එකේ search කරන්න. එතකොට ඔයාට තව හුඟා ක්‍රම හම්බෙයි. තව box breathing කියලා එකක් තියෙනවා, ice කැටයක් අතේ තියාගන්න එක තියෙනවා, වචන ආපස්සට ලියන එක තියෙනවා, සීතලෙන් මූණ හොදන එක තියෙනවා. ඔය වගේ හුඟක් මනෝවිද්‍යාත්මක ක්‍රම ඔයාට හොයාගන්න පුළුවන් වෙයි. මාත් ඉස්සර බර පන්තියෙන් මනෝ ගහනවා. මට ඒක පාලනය කරන්න උදව් කරේ මගේ විනෝදාංශ. විශේෂයෙන්ම ලිවීම සහ කියවීම. මොකද ලියන්න කියවන්න අපේ ඔළුවේ හිර වෙලා තියෙන අදහස් ටික එළියට එන්න පටන් ගන්නවා. ජූලියා කැමරන්ගේ The Artist's Way කියන පොතේ තියෙනවා morning pages කියලා පොඩි අභ්‍යාසයක්. එයා කියන්නේ අපි උදේට නැගිට ගමන් අපේ ඔළුවට එන අදහස් ඔක්කොම හිතන්නේ බලන්නේ නැතුව පිටු 3ක් පිරෙන්න අපිට ඕන විදියට ලියලා දාන්න කියලා. හරි දැන් කවියට මනෝ ගහන එක පාලනය කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි 5 4 3 2 1 කියන grounding technique එක උත්සාහ කරන එක. දෙවෙනි ක්‍රමය තමයි අපේ ජූලියා කිව්වා වගේ හැමදාම උදේට නැගිට ගමන් ඔළුවේ තියෙන ඔක්කොම අදහස් පොතක් පිරෙන්න හිත පුරා ලියන එක. ඔයාට පුළුවන් නම් දැන් අර grounding technique එක පොඩ්ඩක් උත්සාහ කරලා ඔයාගේ අත්දැකීම යට කමෙන්ට් කරනවාද? එතකොට අපිට බලන්න පුළුවන් මේක ඇත්තටම වැඩ කරනවද නැද්ද කියලා. ඒ වගේම තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රශ්න තියෙන්නේ අහන්න.com එකට ගිහිල්ලා ඔයාලගේ ප්‍රශ්න එන්නේ වෙබ්සයිට් එක හරහා යොමු කරන්න. ඒ වෙබ්සයිට් එකේ ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්, ඡන්ද දාන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, ආටිකල් ලියන්න පුළුවන්. ඔයාලට ඕන විදියට තොරතුරු අනිත් අය එක්ක බෙදා ගන්න පුළුවන්. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී තව ප්‍රශ්නයකට උත්තරයක් එක්ක හම්බෙමු. තව මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න ඕනේ නම් ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ තියෙන වීඩියෝ එකට ක්ලික් කරන්න. මේ බලපු වීඩියෝ එකේ මොනවාරි ඉගෙන ගත්තා නම් subscribe කරන්න අමතක කරන්න එපා. subscribe